සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ සිනමා ප්ලස් YouTube channel එකට. ඇඟ විකිණීම එහෙම නැත්නම් ගණික ආවෘතිය. අතීත කාලේ රැකියාවක් විදිහට පිළිගත්තත් අද වෙනකොට එය බහුතරයක්ට කතා කරනවත් අකමැති මාතෘකාවක් වෙලා තියෙන්නේ. ඒකේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒ දේ එහෙම වෙද්දී බෙගුම් ජාන් කියන්නේ පිරිවෙන් කීප දෙනෙක්ගෙන් දූෂණය වෙලා. ඒ වගේම තවත් අසරණ වෙච්ච තරුණියන් බලා කියාගෙන ගණිකා නිවාසයක් කරගෙන යන තරුණියක්. හැබැයි කාලයක් ඇද්දී මේ කෙල්ලෝ ටිකට රාක්ෂයන් වගේ පිරිමි කණ්ඩායමකගේ බැල්ම වැටෙනවා. එතනින් තමයි අද කතාව පටන් ගන්නෙ. ඉතින් මේ ෆිල්ම් එකේ නම බෙගුම් ජාන්. මේ ෆිල්ම් එකේ නම මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. එහෙනම් වැඩි කතා නැතුව යමු මේ සුපිරි ෆිල්ම් එක බලන්න. මේ ෆිල්ම් එකේ මුලින්ම පෙන්වන්නේ 2016 අවුරුද්දේ ඉන්දියාවේ නවදිලි නගරය. මේ රාත්‍රී කාලේ මගීන් පිරිසක් බස් රථයක ගමන් කරනවා පෙන්නනවා. මේ වෙලාවේදී බීමත් තරුණ පිරිසක් මේ බස් රථයට ගොඩ වෙනවා. මේ බස් එකේ ඉන්නවා කපල් එකක්. මේ කපල් එකේ ඉන්න තරුණියට මේ බීමත් තරුණය පිරිස උසුළු කරන්න පටන් ගන්නවා. මේ තරුණියගේ නම ප්‍රියා. ප්‍රියාගේ ඇඟට මෙතන ඉන්න එක බීමත් තරුණයෙක් අත තියෙනවා. ඊට පස්සේ ප්‍රියාට කියනවා ප්‍රියාගේ තරුණයට කමුල් පාරක් ගහනවා. ඊට පස්සේ මේ බීමත් තරුණ පිරිසත් කුපිත වෙනවා. එයාලා ප්‍රියා සහ ප්‍රියාගේ පෙම්වතාට ගහන්න පටන් ගන්නවා. අන්තිමට බස් එක නවත්තලා ප්‍රියාව බස ගන්නවා. ඒ වගේම ප්‍රියාගේ පෙම්වතාට වෙනම අරන් ගින් පහර දෙනවා. මේ බීමත් තරුණ පිරිස ප්‍රියාගේ පෙම්වතාට දරුණු විදියට පහර දෙනවා. මේ අතරතුරේ ප්‍රියාට පුළුවන් වෙනවා මේ බීමත් තරුණ පිරිසගේ ග්‍රහණයෙන් මිදෙන්න. එයා පැනලා දුවනවා. එයා දුවන්නේ වැඩිහිටි කාන්තාවක් ළඟට. ඒ කාන්තාව මේ බීමත් තරුණ පිරිස ඉස්සරහට එනවා. ඊට පස්සේ මේ වැඩිහිටි කාන්තාව එයාගේ ඇඟේ තියෙන ඇඳුම් එකින් එක ගලවන්න පටන් ගන්නවා. අර තරුණ පිරිසට හිතා ගන්න බැරිනවා මෙතන මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. මේ බීවත් තරුණ පිරිසට තමන් කරනව දේ ගැන ලැජ්ජ හිතෙනවා. එයාලා මෙතනින් මේ තරුණ ගෑනු ළමයා දාලා පැනලා දුවනවා. අන්තිමට ප්‍රියා සහ ප්‍රියාගේ පෙම්වතා බේරෙනවා. දැන් අපිට පෙන්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1947 අගෝස්තු මාසයේ වෙන සිදුවීමක්. ඇත්තටම කොහොත් මේ අතීත කතාවක්. මේ කාල සීමාව තමයි ඉන්දියාවට නිදහස හම්බෙන්න ආසන්න කාල සීමාව. බ්‍රිතාන්‍යයේ ඒ වෙද්දී හිටපු ආණ්ඩුකාරවරයාට බ්‍රිතාන්‍ය රජය විසින් එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් අන්තිම කාලේ වැඩක් පවරා තිනවා. ඒ තමයි ඉන්දියාව දෙකට බෙදන්න. ඉතින් ඉන්දියාවේ භූගෝලයේ පිහිටීම ගැනවත් කිසිම අවබෝධයක් නොතිබිච්ච මේ ආණ්ඩුකාරවරයා කරන්නේ ඉන්දියාව සිටීම අරගෙන මැදින් ඉරක් ගන්න එක. ඒ විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට ඉන්දියාවයි පාකිස්තානයේ දෙකට කැඩෙනවා. එකම ඉන්දියාව කොටස් දෙකකට කඩනවා. මේ ආණ්ඩුකාරවරයාගේ නම සර් රැඩ්ක්ලිෆ්. මෙයාගේ මේ මනක්කල්පිත ඉරි දෙක හින්දා ගම් නගර හැමදේම දෙකට බෙදෙනවා. ඒ වගේම ලක්ෂ ගාණක් මිනිස්සු මේ වැඩේ හින්දා අනාථය බවට පත් වෙනවා. අහිංසකයෝ දහස් ගාණක් මිය යනවා. ඉතින් මේ විදිහට බෙදපු මනක්කල්පිත ඉරි එහෙම නැත්නම් දේශ සීමා ළඟ තියෙන මන්දිරයක් දැන් අපිට පෙන්වනවා. ඒ මන්දිරය තමයි මේ කතාවන් සිද්ධ වෙන්නේ. මේ මන්දිරය ඇතුලේ වැඩිහිටි වයසක කාන්තාවක් ලාඩ්ලි කියලා හිරිමල් යෞවන වයසේ ඉන්න තරුණ ගැහැණු ළමයට කතාවක් කියනවා. ඒ ලක්ෂ්මී බායිගේ කතාව. එයාගේ වීරක්‍රියා ගැන තමයි මේ වයසක කාන්තාව කියලා දෙන්නේ. ඒ වෙලාවේ එතනට තවත් කාන්තාවක් ඇවිල්ලා කියනවා බෙගුම් ජාන් අපිට කතා කරනවා කියලා. ඒ වගේම දැන් අපිට පෙන්නනවා තවත් එක කාන්තාවක් මේ වෙලාවේදී ටිකක් වයසක පුද්ගලෙක් එක්ක යහන් ගත වෙලා ඉන්න දර්ශනයක්. මේ වෙලාවේදී මේ තරුණියට කේන්ති යනවා. එයා වැඩිහිටි මිනිස්සයව එලවලා දානවා. එයාගේ පරණ මතකයන් ඇවිස්සෙන හින්දා පේන විදිහට මේ තරුණියට එච්චර හොඳ මතකයන් නෙමෙයි තියෙන යුද්ධයක් ගැන. ඒ හින්දා එයා ඒ වයසක මිනිස්සයව එලවලා දානවා. මේ වෙලාවේදී එයාටත් පණිවිඩයක් කරනවා බෙගුම් ජාන් ඔයාටත් කතා කරා කියලා. දැන් අපිට පෙන්වන්නේ බෙගුම් ජාන් මේ වෙලාවේදී මෙතනට යුද්ධයේදී දූෂණය වෙච්ච එහෙම නැත්නම් යුද්ධයේදී කොයි පැත්තේ හරි සොල්දාදු අතින් දූෂණය වෙච්ච තරුණියක් මෙතනට ගෙනල්ලා තියෙනවා. ඒ බෙගුම් ජාන්ගෙන් සාධාරණ හොයාගෙන මේ දූෂණය වෙච්ච තරුණියව ගෙදරින් බාර ගන්න බෑ කියලා. ඒ හින්දා තමයි මෙතනට එරගෙන වෙලා තියෙන්නේ. ඇත්තටම මේ බෙගුම් ජාන් කියන්නේ ගණිකා නිවාසයක් පවත්වගෙන යන කාන්තාවක්. මෙයා තමයි එතන ප්‍රධාන කාන්තාව. මෙයා මේ තරුණියගෙන් ඇහුවාම එයාගේ නම මොකක්ද කියලා එයා නමවත් කියන්නේ නැහැ. ඒ හින්දා මෙයා මේ කෙල්ලට ශබ්නම් එහෙම නැත්නම් ශබ්බු කියලා නමක් දානවා. මේ තරුණියව එක් කරගෙන ආපු පිරිමි පුද්ගලයාට බෙගුම් ජාන් කියන්නේ. කවුරු හරි මේ කෙල්ල ගැන අදින් පස්සේ ඇහුවොත් මේ කෙල්ල මම අරන් හදාගන්න බාරගත්ත කියලා කියන්න කියලා පණිවිඩයක් යවනවා. ඊට පස්සේ ගණිකා නිවාසයේ ඉන්න තරුණියෝ මේ අනාථ තරුණියව මෙතනින් අරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගණිකා නිවාසයේ වැඩ සිද්ධ වෙන්නේ.
ඊට පස්සේ දවසේ අපිට පෙන්වන්නේ බෙගුම් ජාන් දවස පටන් ගන්න සූදානම් වෙන විදිය. ඇත්තටම බෙගුම් ජාන් කියන්නේ හරිම ලස්සන කාන්තාවක්. එයාට හරි ලස්සනට සිතාරය වාදනය කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ගණිකා නිවාසයේ කාන්තාවන් තමන්ගේ රාජකාරී ඉෂ්ට කරනවත් අපිට මේ වෙලාවේදී පෙන්නනවා. සමහර කාන්තාවන් ගොඩක් අකමැත්තෙන් තමයි මේ රාජකාරී ඉෂ්ට කරන්නේ. ඒ වගේම අපිට පෙන්නනවා කාන්තාවන්ට හිරිහැර කරන මිනිස්සු මෙතනින් ගහලා පන්න හැටි. ඒ විදිහට තමයි මේ ගණිකා නිවාසයේ වැඩ සිද්ධ වෙන්නේ. බෙගුම් ජාන්ගේ දින හොඳ පැත්තක් තමයි අර අනාථ වෙලා ගෙදරින් ප්‍රතික්ෂේප කරපු ශබ්දම් කියන තරුණියව මේ කිසිම වැඩකට පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම තරුණියක්ගේ අකමැත්තෙන් මේ ගණිකා නිවාසයේ වැඩවලට බෙගුම් ජාන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපිට පෙන්වන්නේ පොලිස් ස්ථානය. මේ වෙලාවේ ඒ අවට ගමක වැඩිහිටි පුද්ගලෙක් මේ පොලිස් නිලධාරියත් එක්ක කතා බහ කරන දර්ශනයක් අපිට පෙන්වනවා. මේ වෙලාවේදී මේ ගමේ ඉන්න වැඩිමහල් පුද්ගලයා මේ ගණිකා නිවාසයේ වහලා දාන අපේ දරුවොත් නරක වෙනවා. ගමට ලෙඩ රෝග බෝ වෙනවා. ඒ විදිහට මේ ගණිකා නිවාසයට විරුද්ධව කතා කරනවා. මේ පොලිස් නිලධාරියා කියන්නේ ඒ ගෑනු කට්ටියකින් දැනට මේ පැත්තට කාටවත් කරදරයක් නැහැ. ඒ වගේම මෙතන අනාථ දරුවෝ ඉන්නවා කියලා මේ මිනිස්සුන්ට පැහැදිලි කරනවා. හැබැයි මේ වැඩිහිටි පුද්ගලයා ඒක තේරුම් ගන්නේ නැහැ. ඊට පස්සේ මේ පොලිස් නිලධාරියා කියනවා ගිය සතියේ සිකුරාදා දවසක ඔයා රෑ 9:00 කොහෙද ගියේ? බලුවාම ඒ මිනිස්සයාත් ඒ ගණිකා නිවාසයට ගිහිල්ලා තිනවා. ඉතින් මේ මිනිස්සයාට ලැජ්ජා හිතෙනවා. ඉතින් පොලිස් නිලධාරියා කියනවා ඉස්සෙල්ලම ඔයා හැදෙන්න ඊට පස්සේ අපිට දරුවෝ හදන්න පුළුවන් කියලා ඒ මිනිස්සයාගේ කට එවෙලෙම වැහෙනවා. දැන් අපිට පෙන්වන්නේ බෙගුම් ජාන්ගේ මන්දිරය. මේ වෙලාවේදී රේඩියෝ ගහන ගමන් තමයි මේ පිරිසම ඉන්නේ. මෙයාලට ඒ වෙලාවේදී අහන්න ලැබෙනවා ඉන්දියාව අද මධ්‍යම රාත්‍රියෙන් පස්සේ නිදහස් නිවාල් රාජ්‍යයක් වෙනවා කියලා. මෙයාලා හැමෝම සතුටු වෙනවා. එයාලේ සතුටු සමරනවා. මේ ගණිකා නිවාසයත් එක්ක සමීප සම්බන්ධකම් තියෙන එයාලට සහයෝගය දක්වන ගුරුතුමා කියලා කෙනෙක් ඉන්නවා. එයාට බෙගුම් ජානන් කියන්නේ ගුරුජී කියලා. ඒ ගුරුජී අර මේ ගණිකා නිවාසේ ඉන්න පොඩි ගෑනු ළමයාට පොත්පත් එහෙම නැත්නම් අධ්‍යාපනයේ අවශ්‍ය ද්‍රව්‍ය වලට උදව් කරනවා. එයා මේ වෙලාවේදීත් පොතක් ගෙනත් දෙනවා. මේ ගුරුජී නිදහස ගැන බෙගුම් ජාන්ගේ කැමැත්තක් නැද්ද කියලා අහනවා. මේ වෙලාවේදී බෙගුම් ජාන් කියන්නේ ගෑනු අපිට කවදාවත් නිදහසක් නැහැ කියලා. ගුරුතුමා පැහැදිලි කරන විදිහට අවුරුදු 200ක් සුද්දන්ට වහල්කම් කරාට පස්සේ තමයි අපිට මේ නිදහස ලැබුණේ. ඉතින් බෙගුම් ජාන් මේක සමරන්න ඕනි කියලා එයා මේ තරුණියට කියනවා. බෙගුම් ජාන් මේ වෙලාවේදී අර නිදහස සමරමින් ඉන්න කාන්තාවන්ට බයින්න පටන් ගන්නවා. මොකද එක වෙලාවක එක කාන්තාවන්ගේ ඇහැක් මේ ගින්දරට පිච්චෙන්න යනවා. ඊට පස්සේ මේ තෑගි බෝග මේ මල්වැඩි හැමෝදේම ගෙනාපු ගුරුජීට බෙගුම් ජාන් බයින්න පටන් ගන්නවා. මේ වෙලාවේදී බෙගුම් ජාන් කියන්නේ මේ නිදහස අපිට අයිති නෑ කියලා එයා ආයෙත් ඒක කියනවා. ගුරුජී කියන්නේ එහෙම කියන්න එපා. මේ වෙලාවේදී බෙගුම් ජාන් කියනවා එහෙනම් ඔය කෝටි ගාණක් කියන රටේ එක පිරිමියට කියන්න. පුළුවන් නම් මගේ එක කෙල්ලෙක්ව කසාද බැඳලා එක් කරගෙන යන්න කියලා. ඊට පස්සේ මේ ගුරුජී මෙතනින් පිට වෙලා යන්න හදනවා. මෙතන ගණිකා නිවාසයේ ඉන්න එක තරුණියක් මේ ගුරුජීට කැමැත්තෙන් ඉන්නවා වගේ තමයි පේන්න තියෙන්නේ. එයා ටික වෙලාවක් ඒ කාන්තාවත් එක්ක කතා කරලා මෙතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ දවසේ උදේ කඩබණ්ඩියේ මිනිස්සු වගේ කතා කරමින් ඉන්න බව පෙන්නනවා. මෙතනදී මෙයාලා කතා වෙන්නේ දේශ සීමාව ගැන. ඒ දේශ සීමාවට නමක් දාලා තිනවා. ඒ තමයි රෙඩ් ක්ලිෆ් ලයින් කියලා. චිත්‍රපටයේ ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ හරි ප්‍රසාද් කියන මිනිස්සයව. එයා දේශ සීමාව ගැන සිතීමක් පෙරලගෙන ඉන්නවා. පේන විදිහට එයා ඒ ගැන ඇහැ ගහගෙන ඉන්න එයා කාචයක් අරන් සිතීමක් පරීක්ෂා කරනවා. මේ වෙලාවේදී මෙතනට ඉල්ලියාස් කියලා තවත් පුද්ගලෙක් එනවා. මේ දෙන්නගේ සංවාදයෙන් අපිට තේරෙනවා හරි ප්‍රසාද්ගේ අම්මව කෝලාහල කරන මිනිස්සු දූෂණය කරලා. ඒ වගේම ඉලියාස්ගේ බිරිඳ මිනිස්සු ඝාතනය කරලා කියලා. ඊට පස්සේ මේ පුද්ගලයෝ දෙන්න කුඩාරමෙන් එළියට ගිහින් කතා කරන්න පටන් ගන්නවා. පේන විදිහට මේ දෙන්න පොඩි කාලින් ඉඳන්ම යාළුවෝ වගේ. එක්කෙනෙක් මුස්ලිම්. ඉතින් මේ දෙන්න ආගම් දෙකක ජාතින් දෙකක. හැබැයි දැන් යාලා හතුරෝ. ඒ විදිහට තමයි මෙයාලගේ රජයන් කටයුතු කරන්නේ. හැබැයි මේ දෙන්න කියන්නේ අපි එක රහසක් විදිහට තියාගනිමු. මිනිස්සු දැනගන්න හොඳ නැහැ. අපි දෙන්න පොඩි කාලේ ඉඳන් යාළුවෝ කියලා. දේශ සීමාව නිර්මාණය කරන වැඩේදී ලොකු වගකීමක් මේ හරි ප්‍රසාදට සහ ඉලියාස්ට දෙපැත්තෙම පැවරලා තිනවා. ඒ විදිහට තමයි මේ දෙන්නගේ සංවාදය අවසන් වෙන්නේ. දැන් අපට ආයෙත් පෙන්වන්නේ බෙගුම් ජාන්ගේ ගණිකා නිවාසය. මේ වෙලාවේදී තරුණයෙක් ගණිකාවක් තමන්ගේ කටයුත්තට පාවිච්චි කරන්න මේ උත්සාහ කරන්නේ. ඒ වෙලාවට එතනට ලාඩ්ලි එනවා. ලාඩ්ලිගේ අම්මව තමයි ඒ තරුණයා තෝරගෙන තියෙන්නේ. ලාඩ්ලි තමන්ගේ අම්මත් එක්ක මේ වෙලාවේ ඉන්න ඕනේ කියලා කෑ ගහනවා. ඒ වෙලාවේ එතන ලොකු රණ්ඩුවක් ඇති වෙනවා. බෙගුම් ජාන් ඇවිල්ලා තමයි මේ රණ්ඩුව සමතේකටපත් කරන්නේ. ඒ වෙන මොකවත් හින්දා නෙමෙයි මෙතනට තවත් පිරිමි කට්ටියක් ඇවිල්ලා ඉන්න හින්දා. දැන් අපිට පෙන්වන්නේ ආයෙත් හැරි ප්‍රසාද් සහ ඉලියාස්. ඒ දෙන්න දේශ සීමාවන් හදන්න ඕනේ කොහෙන්ද?
වැටවල් ගහනවනේ කොතනින්ද යන්න පරීක්ෂා කරනවා. මෙතන පොලිස් නිලධාරීන් එක්ක තමයි මෙයාලා මේ වැඩේට යන්නේ. දැන් අපිට ආයෙත් පෙන්වන්නේ ගානිකා නිවාසය. මේ වෙලාවේදී ගානිකා නිවාසයේ සහායට ඉන්න සුජිත් කියන පුද්ගලයා ප්‍රහසන රංගනයක් ඉදිරිපත් කරනවා. මේක බලන්න පොලිසියෙන් නිරපපු එම නැත්තම් අසාධාරණයට විරුද්ධව ඇත්තටම සටන් කරපු පොලිස් නිලධාරියෙක් පවා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ ඉලියාස් තහ හරි ප්‍රසාද් දේශ සීමාවන් නිරීක්ෂණය කරන දර්ශනයක්. මේ වෙලාවේදී මෙයාලා දේශ සීමාව මෙන්න මෙතනින් අන්න අතනින් අදින්න ඕනි කියලා පෙන්න ඉද්දී එයාට නිරීක්ෂණය වෙනවා මේ දේශ සීමාව මේ ගානිකා නිවාසය ළඟින් යනවා කියලා. හරි ප්‍රසාද් කොච්චර මේ පොලිස් නිලධාරියෙන් ඇහුවත් ඒ මොකක්ද කියලා එයා මුලින් නම් කියන්නේ නැහැ. එයා මුලින් අහනවා මේක පල්ලියක්ද පන්සලක්ද කියලා. අන්තිමට තමයි එතන ඉන්න සහායට ඉන්න නිලධාරියෙක් කියන්නේ මේක ගානිකා මඩමක් කියලා. හරි ප්‍රසාද් ඒක අහපු ගාම කියන්නේ අපි මේක අයින් කරන්න ඕනේ කියලා. හරි ප්‍රසාද් කියන විදිහට අර රෙඩ්ක්ලිෆ් රේඛාව එහෙම නැත්නම් දේශ සීමාව යන්නේ මේ ගානිකා නිවාසය හරහා. එක පැත්තක් පාකිස්තානයටත් අනිත් පැත්ත ඉන්දියාවටත් අයිති වෙනවා. ඒක කියන්නේ මේ ගානිකා නිවාසයේ එක කොටස ඉන්දියාවේ අනිත් කොටස පාකිස්තානයේ විදිහට තමයි මේ රෙඩ්ක්ලිෆ් රේඛාව යන්නේ. හරි ප්‍රසාද් කියනවා අපි අනිවාර්යයෙන්ම මේ ගානිකා නිවාසය අයින් කරන්න ඕනි. මෙතන චෙක් පෝස්ට් එකකුත් හැදෙනවා කියලා. හරි ප්‍රසාද් මේ වෙලාවේදී මෙතන ඉන්න ප්‍රධාන පොලිස් නිලධාරියෙන් අහන්නේ ඇයි ඔයා ඔච්චර බෙගම් ජාන්ට බය කියලා. මේ වෙලාවේදී පොලිස් නිලධාරියා කියනවා එයා හැම රජ නිලධාරියෙක් නම් අපේ කලින් රජතුමා වෙනකන් හැමෝම මේ වෙද්දිත් අල්ලගෙන ඉන්නේ. එයාගේ අල්ලේ තමයි හැමෝම ඉන්නේ කියලා. ඉතින් ඒ සිද්ධිය එහෙම වෙද්දී දැන් අපිට පෙනෙන්නේ හෝලි දවස. මේ ගානිකා නිවාසයේ ඉන්න තරුණියෝ හෝලි උත්සවය හරි ඉහළින් සමරනවා. මේකට ගුරුජී පවා සහභාගී වෙනවා. ගුරුජීගේ මූණෙත් හෝලි ගන්නේ ගුරුජීට කැමැත්තකින් ඉන්න මේ ගානිකා නිවාසයේ ඉන්න තරුණියක්. මේ හෝලි උත්සවයට මෙයාලට උදව් කරන සලීම් කියන පොලිසියෙන් නිරපපු පොලිස් නිලධාරියත් සහභාගී වෙනවා. ඉතින් මේ හෝලි උත්සවය තිබුණාට පස්සේ දවසේ තවත් එක ගැනුම්කාර තරුණයෙක් ගුලාබෝ කියන තරුණියත් එක්ක ඉන්න බලාපොරොත්තුෙන් මේ ගානිකා මඩමට එනවා. එයා බෙගුම් ජාන්ට සල්ලිත් දෙනවා. හැබැයි ගුලාබෝ මේ තරුණයත් එක්ක යන්න කැමති වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අද සිකුරාදා දවසක්. මේ ගුලාබෝ තමයි ගුරුජීට කැමැත්තෙන් ඉන්න තරුණිය. ඉතින් සිකුරාදාට ගුරුජී හැමදාම එනවා. ඉතින් එදාට මේ තරුණිය කාත් එක්කවත් ඉන්න කැමති වෙන්නේ නැහැ. ඇත්තටම මේ තරුණිය දැන් ගුරුජීට කැමති හින්දා එයා මේ රස්සාව කරන්න ලොකු කැමැත්තක් නැහැ. හැබැයි බෙගුම් ජාන් මේ තරුණියට තර්ජනය කරනවා. ඉතින් මෙන්න මේ සිදුවීම වෙන වෙලාවේ තමයි ඉලියාස් හරි ප්‍රසාද් සහ පොලිස් නිලධාරී කණ්ඩායම මේ ගානිකා නිවාසයට එන්නේ. මේ වෙලාවේදී හරි ප්‍රසාද් කියන පටන් ගන්නවා අපි ගාව ලියකියවිල්ලක් තියෙනවා. ඔයාලව මේ භූමියෙන් පිට කරන්න කියලා. ඉලියාසුත් කියනවා ඔයාලා මෙතන හිටිය ඇති. රජයේ ලියකියවිල්ලක් තියෙන හින්දා ඔයාලට මෙතනින් දැන් අනිවාර්යෙන්ම යන්න වෙනවා කියලා එයත් කියනවා. ඒ වගේම මෙතන ඉන්දියා සහ පාකිස්තානයේ දේශ සීමාව යන තැන. ඒ වගේම මෙතන මුරපොලකුත් හදනවා කියලා ඉලියාස් කියනවා. ඉතින් මේ පණිවිඩය ඇහෙනවත් එක්කම මේ ගානිකා නිවාසයේ ඉන්න තරුණියන්ට ගොඩක් කේන්ති යනවා. එයාලා නිකන් සටනකට ලෑස්ති වෙනවා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් අපිට පේනවා සුජි කෙම නැත්තම් මේ ගානිකා නිවාසයේ සහායන පිරිමි කෙනා සහ තවත් ගානිකා නිවාසයේම තරුණියක් නිදහස් තැනකට වෙලා එයාලගේ පෙම් සුව විඳින දර්ශනයක්. පේන විදිහට මේ දෙන්න පෙම්මතුන් වගේ තමයි පේන්න තියෙන්නේ. හැබැයි මේ දෙන්නට දැන් තමන් කන් රස්සාවක් නැති වෙලා තින්නේ. ඒ දෙන්නට ඒ දෙන්නගේ ජීවිතේ වෙනම පටන් ගන්න ඌමනා වෙලා තිනවා වගේ තමයි ඒ දෙන්නගේ කතා බහින් අපිට තේරෙන්නේ. මේ අතරතුරේ අර ආපු රජයේ නිලධාරීන් ටික ගානිකා නිවාසයේ ඉන්න කාන්තාවන්ට රජයේ ලියකියවිල්ල ගැන පැහැදිලි කරනවා. එක ලියුමක් දිල්ලි වලින් අනික කරාචි වලින් දේශ සීමා කොමිසම් පනත කියලා අලුත් නීතියකින් තීරණය කරලා තිනවා ඉන්දියාව සහ පාකිස්තානය අතර ජාත්‍යන්තර දේශ සීමාවක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ඉලියාස් කියන පුද්ගලයා කියනවා රෙඩ්ක්ලිෆ් කියන මේ ආණ්ඩුකාරවරයාගේ මේ ඉර එහෙම නැත්තම් මේ දේශ සීමාව මේ නිවාසයේ මැදින් තමයි යන්නේ. මේ කතාව ඇහුවාම මේ ගානිකා නිවාසයෙන් තරුණිය ඇතුළු බෙගුම් ජාන් ඇතුළු පිරිසට ගොඩක් hina යනවා. හරි ප්‍රසාදට මේකට ගොඩක් කේන්ති කියනවා. එයා කියනවා ලබන මාසෙ වෙද්දී මෙතන මේ සීමාව හැදිලා තියෙන්න ඕනේ කියලා. හරි ප්‍රසාද් තවදුරටත් කියනවා ඉන්දියාව මුස්ලිම් අයටත් පාකිස්තානයේ හින්දු අයටත් ආරක්ෂිත නැහැ කියලා අපි තීරුම් අරන් තියෙන්නේ. ඉතින් මේ දෙපැත්ත දෙගොල්ලන්ට බෙදලා දෙන එක තමයි හොඳ කියලා මෙයා කියනවා. මෙලාදී බෙගුම් ජාන් කියන්නේ. එතන ඉන්න තරුණෙක් පෙන්නනවා. මේ තරුණයා මේ ගානිකා නිවාසයේ සේවාව ලබා ගන්න ආපු තරුණයෙක්. එයාගෙන් අහනවා කුලය මොකක්ද? ජාති මොකක්ද? ආගම මොකක්ද කියලා ඇහුවද කියලා තරුණියක් එක්කෙද්දි එයා නෑ කියනවා. ඉතින් මේ විදිහට මේ කිසිම දෙයකට ආගම ජාතිය හැමදේම කුලේ සම්බන්ධ නෑ කියලා බෙගුම් ජාන් හරි ප්‍රසස්තා ඉලියාස්ට කියනවා. මෙතෙන්දී බෙගුම් ජාන් තවදුරටත් කියන්නේ අපේ දේශයත් මේ ගෙදර අපි ජීවත් වෙන්නේ මේ ගෙදර. මෙතන කුල ભેදේ කියලා එකක් නෑ. ඉන්දියාව පාකිස්තානය අපිට අදාළ නෑ. අනිත් එක ඔයාලා අපිට මඩම කියලා කියන්නේ නැත් එපා. මේක අපේ ගෙදර.
ඒ හින්දා අපි මේක දෙටින් යන්නේ නැහැ කියලා අපි මෙහෙන් කවුරු හරි එලවන්න කලින් දෙපාරක් හිතන්න වෙයි කියලා බෙගුම් ජාන් තර්ජනය කරනවා. බෙගුම් ජාන් මේ කියන දේවල් වලට එතන ඉන්න පොලිසිය නිලධාරීන්ට කේන්ති යනවා. එයාලා තුවක්කු බෙගුම් ජාන් දිහාට දික් කරනවා. හැබැයි ඒ වෙලාවේදී මේ ගණිකා නිවාසයේ ඉන්න තරුණියෝ ටිකත් නිකන් ඉන්නේ නැහැ. එයාලා කැති පොළු මුගුරු අරගෙන අර පොලිස් නිලධාරීන්ට පහර දෙන්න උත්සාහ කරනවා. හරි ප්‍රසාද් මේ වෙලාවේදී කියනවා අපි කියන්න පුළුවන් හොඳම විදිහට ඔයාට මේ දේ පැහැදිලි කරා. මෙතනින් එහාට මොනව වෙයිද කියලා. අපි දන්නේ නැහැ බෙගුම් ජාන් කියලා. මෙතනින් පිටත් වෙලා යන්න හදනවා. ඉලියස් මේ වෙලාවේදී කියනවා ඔයාලට හරියටම දවස් 30ක් තියෙනවා මෙතනින් පිට වෙලා යන්න කියලා. ඊට පස්සේ තමන් ගෙනාපු ලියකියවිලි ටිකත් මේ විදිහට එතන දොරේ රඳවලා මේ නිලධාරීන් ටික මෙතනින් පිට වෙලා යනවා. එදා රෑ මාස්ටර් ජී මේ ගණිකා නිවාසයට එනවා. බෙගුම් ජාන් කේන්ති මේ වෙච්ච සිද්ධිය මාස්ටර් ජීත් එක්ක කතා කරනවා. බෙගුම් ජාන් මේ වෙලාවට මාස්ටර් ජීට කියන්නේ ඔයා දන්න දේශපාලන පක්ෂ සමාජිකයෝ ඉන්නවා ඇමතිවරු ඉන්නවා. එක්ක මේ නියෝගය අපිට නවත්තලා දෙන්න මං ඕන තරම් ඔයාට කෙල්ලෝ දෙන්නම් කියලා කියනවා. මාස්ටර් ජී කියන්නේ ඒ විදිහට මේ වැඩේ හරියන්නේ නැහැ. මම අඩුම තරමේ කල් දැමීමේ නියෝගයක් හරි අරගෙන එන්නම් කියලා කියනවා. මේ වෙලාවේ මෙතනට අර මාස්ටර් ජීට කැමැත්තෙන් එන තරුණිය එනවා. ඒ තරුණිය එන්නේ මේ ගුරුජීට කෑමත් අරගෙන හැබැයි ගුරුජී එක බාර ගන්න නැහැ. එතනින් පිට වෙලා යනවා. මේ වෙලාවේදී බෙගුම් ජාන් ඒ තරුණියට කියන්නේ මං උඹ ගැන ගුරුජීත් එක්ක කතා කරන්න මේ කාලෙම උඹටත් ආදරේ කියලා එකක් හිතුණා නේ කියලා එයාට කියනවා. එදා රෑ බෙගුම් ජාන් නින්දට යනවා. එයා හීනයක් දැකලා එකපාරටම හැරෙනවා. ඒක නරක හීනයක්. බෙගුම් ජාන් එකපාරටම අර සලීම් කියන පුද්ගලයා කැඳවලා එයාට කියනවා රජතුමාට අපි ලිපියක් යවන්න ඕනේ. එයාට පණිවිඩයක් යවන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ඉලියස් සහ හරි ප්‍රසාද් කතා වෙන දර්ශනයක්. ඒ දෙන්න කතා වෙන්නේ මේ රට දෙකට බෙදෙන හැටි. දැන් ඇත්තටම ඒ දෙන්න පොඩි කාලේ ඉඳන් මිත්‍රශීලීව හිටියත් දැන් ඒ දෙන්නත් පාකිස්තානයේ සහ ඉන්දියාවේ හින්දා දෙකට වෙන් වෙන්නයි හදන්නේ. මේ දෙන්නගේ මිත්‍රශීලීත්වයත් ටික ටික පළදිනු කාල සීමාවක් මේක. දවස් 30කින් මේ දේශ සීමා ප්‍රශ්නය ඇති වෙන හින්දා එහෙම නැත්නම් දේශ සීමාව හදන හින්දා හැම මිනිස්සෙක්ම හැඬු කඳුලින් ඉන්නේ. හින්දු සහ මුස්ලිම් මිනිස්සු කොච්චර යාළුවෝ විදියට හිටියත් මේ සිද්ධිය හින්දා එයාලා දෙකට වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර මිනිස්සු තමන්ගේ ගම්බින් මතහැරලා යනවා. සමහරක් මිනිස්සු හැඬු කඳුලින් අනාථයෝ බවට පත් වෙනවා. හරි ප්‍රසාද් කියන විදිහට ලක්ෂ 80ක් මිනිස්සු මේ වැඩේ හින්දා අනාථ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔය දේවල් ඔහොම වෙද්දී රජතුමා එහෙම නැත්නම් රාජා සාබ් මේ ගණිකා නිවාසයට එනවා. බෙගුම් ජාන් තමන්ට වෙච්ච අසාධාරණේ රජතුමාට කියනවා. බෙගුම් ජාන් රජතුමාට මේ වෙලාවේදී කියනවා පුතුමාට ඕන තරම් කෙල්ලෝ අපි ළඟ ඉන්නවා. කෙල්ලෝ ටික ඔයාගේ මමත් ඔයාගේ. ඒ හින්දා ඕන කෙනෙක් ඉල්ලන්නේ කියලා බෙගුම් ජාන් මේ වෙලාවේදී රජතුමාට කියනවා. රජතුමා අහන්නේ එකම එක දෙයයි. ඒ තමයි බෙගුම් ජාන් ඔයාලා ළඟ අලුත් කෙල්ලෙක් ඉන්නවා කියලා මට ආරංචි වුණා. එයා කාගේවත් නෙමෙයි. අද ඉඳන් මට ඕනි. අදම අවස මට එයත් එක්ක ගත කරන්න ඕන කියලා. මේ වෙලාවේදී රාජා සාබ් බෙගුම් ජාන්ට කියනවා. මේ වෙලාවේදී බෙගුම් ජාන් ටිකක් කලබල වෙනවා. මොකද ඇත්තටම ශබ්නම් ඒ කියන්නේ අලුතෙන් ආපු තරුණිය මේ කිසිම දෙයකට සූදානමක් නැහැ. තව රාජා සාබ් කියන්නේ මෙහෙට මොන කෙල්ල ආවත් එයා පළමුවෙන්මයි තියන්නෝනි මට කියලා. ඉතින් මේ සිද්ධියත් එක්ක ශබ්නම්ම එයාගේ අකමැත්තෙන් වුණත් මේ රජතුමාට සූදානම් කරනවා. ඒ වගේ අපිට පෙන්නවා කටු කම්බි වලින් මුලින්ම මේ දේශ සීමාව ලකුණු කරන හැටි. ශබ්නම්ට ලස්සන ඇඳුම් පවා මෙයාලා අඳවනවා. අඳලා රජතුමාගේ කාමරයට ශබ්නම්ව එක්කන යනවා. මේ ලැබි රජතුමා තවත් ඉල්ලීමක් කරනවා. ඒ තමයි එයා ශබ්නම් එක්ක එකට ඉද්දී බෙගුම් ජාන්ට ආරාධනා කරනවා. බෙගුම් ජාන් අකමැත්තෙක් වුණත් ඒ ඉල්ලීම පිළිගන්න වෙනවා. මොකද තමන්ගේ ඉඩම තමන්ගේ නිදහස බේරගන්න වෙන්නේ මේ මිනිස්සයා හරහා ඉඳා. ඉතින් ඒ විදිහට එදා රාත්‍රී ගත වෙලා යනවා. ඉල්ලියාස් සහ හරි ප්‍රසාද් තමන්ගේ වැඩේ කරගෙන යද්දී එයාලා දිහා බලා ඉන්න බෙගුම් ජාන්ගෙන් අපිට පේන්නේ පුළුවන් නම් මගේ ඉඩම අයිති කරගනින් වගේ හැඟීමක්. ඊට ටික දවසකට පස්සේ මාස්ටර් ජී මේ ගණිකා නිවාසයට එනවා. මාස්ටර් ජී ආපු ගමන් කියන්නේ බෙගුම් ජාන් මටවත් එක වැදගත් කතාවක් තියෙනවා කියලා. බෙගුම් ජාන් තේලා කියනවා මටත් කෙනෙක් ගැන වැදගත් කතාවක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. බෙගුම් ජාන් කියන්නේ මේ මාස්ටර් ජීට කැමැත්තෙන් ඉන්න තරුණිය ගැන. ඊට පස්සේ ඒ දෙන්නම කාමරයට යනවා. මාස්ටර් ජී කාමරේ ඇතුළට මෙද්දී ඒ කාමරේ අකුරු දානවා. අකුරු දාලා කියන්නේ මේ ඉඩම බේරගන්න එක ගැන මං හැමෝත් එක්කම කතා කරා. ඒක බේරගන්න බැරි වෙන පාටක් තියෙන්නේ කියලා. බෙගුම් ජාන් අහන්නේ මගේ නිදහස මම්ම බේරුම් කරගන්නම්. ඔයා ඒ ගැන වද වෙන්න එපා. මං රජතුමාටත් ඒ ගැන කියලා තියෙන්නේ කියලා කියනවා. වෙනදි ගුරුතුමා කියනවා මං ඔයා ගැන වද වෙනවා. මං ඔයාට කැමතියි කියලා. ඒ වෙලාවට බෙගුම් ජාන්ට තේරෙන්නේ මේ මිනිස්සයා මෙයාට කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ කියලා.
ගුරුජී කියන්නේ මේ හැමදේම මේ වෙලාවේ අත්තරින්න මාත් එක්ක යමු කියලා මෙයා කතා කරනවා. ඊට පස්සේ මේ මිනිස්සයා බෙගුම් ජාන්න සිප ගන්න උත්සාහ කරනවා. හැබැයි බෙගුම් ජාන්න එකට කැමති වෙන්නේ නැහැ. මුලින් ඉඳන් අපිට කරපු උදව් වලට බොහොම ස්තුතියි. හැබැයි එහෙමත් නැත්තම් ඔයා මට කැමති කියන එක මම කලින් දැනගෙන හිටියා නම් මම ඔයාව කලින්ම මෙතනින් පිටමං කරනවා කියලා බෙගුම් ජාන් මාස්ටර් ජීට කියනවා. ඒ වගේම බෙගුම් ජාන් මේලාදි කියනවා මේ මඩ මේ එහෙම නැත්තම් මේ ගණිකා නිවාසී ඔයාට ජීවිතේ උනත් දෙන්න බලාගෙන තරුණියක් ඉන්නවා. එයා ගැන කතා කරන තමයි මම මේ කාමරය ඇතුළට ආව ගෙන්න ගත්තේ. හැබැයි දැන් ඒ වගේ වැඩක් වෙන්නේ නැහැ. ඔයා මෙතනින් පිට වෙලා යන්න කියනවා. චිත්‍රපටයේ ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ සලීම් පොලිස් නිලධාරියෙක්ව මේ ගණිකා නිවාසය ඇතුළට අරගෙන ඇවිත් එයාව හිර කරගෙන ඉන්නවා. එයා කියනවා මෙතනින් ඔයාලට යන්න වෙනවා. ඊට පස්සෙත් ඔයාලට ප්‍රශ්නයක් වුණොත් මං ඔයාලා ගැන බලා ගන්නම් කියලා කියන නිලධාරියා කියනවා. ඔයාලා කාගේවත් ආරක්ෂාව අපිට ඕනේ නැහැ කියලා බෙගුම් ජාන් මේලාදී ශ්‍යාම් සිං කියන මේ පොලිස් නිලධාරියව මෙතනින් එලව ගන්නවා. චිත්‍රපටයේ ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ අර තරුණිය සහ ගුරුජී හොර රහසේ හම්බ වෙන දර්ශනයක්. ගුරුජී මේලාදී කියන්නේ බෙගුම් ජාන්ට මං ඔයා ගැන කිව්වා. ඔයා මට ඕනි කියලා. හැබැයි මං යා එලව ගත්තා කියලා බොරුවක් විදිහට මේ බෙගුම් ජාන් ගැන මේ ගුරුජී මේ තරුණියට කියනවා. තරුණියගේ හිතේ බෙගුම් ජාන් ගැන වෛරයක් ඇති කරන වගේ තමයි අපිට තේරෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ඒ තරුණියට බොරුවක් කියලා මේ ගුරුජී ඒ තරුණියට ලං වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ උසාවි නියෝග අරන් බෙගුම් ජාන්ව හම්බෙන්න යන රජයේ නිලධාරින්ව එයා ගහලා මේ නිලධාරින්ව පන්න ගන්නවා. අවස්ථා කීපයකදීම මේ නිලධාරින් ගුටි කාලා ඉලියාස් සහ හරි ප්‍රසාද් ළඟට එනවා. හරි ප්‍රසාද්ට මේ වෙන වැඩවලට ගොඩක් කේන්ති යනවා. එයා කියනවා මේක රාජකාරී මට්ටමින් විසඳන්න බැරි හින්දා අපි අන්ඔෆිෂියල් එහෙම නැත්නම් රාජකාරී නොවන මට්ටමින් මේ ගණිකා නිවාසය ඉවරයක් කළා දාමු කියලා. චිත්‍රපටයේ ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ අර මාස්ටර් ජීත් එක්ක කලින් දවස් රෑ ගත කරපු තරුණිය. එයාගේ නම ගුලාබ්. ගුලාබ්ගේ කාමරේට තවත් ගණිකා නිවාසයේ ඉන්න එක තරුණියක් එනවා. එයාට තේරෙනවා මේ ගුලාබ් කලින් දවසේ පිට පිරිමි කෙනෙක් එක්ක ඉඳලා කියලා. එයා ඒ ගැන ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්න කිරීමත් එක්ක මේ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඒ රණ්ඩුව ඉවර වෙන්නේ බෙගුම් ජාන්ට වරදක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන ගමන්. චිත්‍රපටයේ ඊළඟ දර්ශනයෙන් පෙන්වන්නේ ඉලියාස් සහ හරි ප්‍රසාද් යනවා ඒ පැත්තේ ඉන්න මැරෙක්ව හම්බෙන්න. එයාගේ නම කබීර්. මෙයාලව තමයි ගණිකා නිවාසය හිස් කරගන්න හදන්නේ. කබීර් කියන මැරයා මේ වෙලාව දහන්නේ ඒ ගෑනු ටික මරලා දාන්නද දූෂණය කළා දාන්නද නැත්නම් එලවලා දාන්නද ඕනේ කියලා. මෙලද හරි ප්‍රසාද් කියනවා එහෙම කරදර කරන්න ඕනේ නැහැ. ඒ මිනිස්සු ටික බය කරලා එලවලා දාන්න කියලා. දැන් අපිට පෙන්වන්නේ බෙගුම් ජාන් ඇතුළු තරුණියන් එදා දිවාහාරය ගන්න දර්ශනයක්. මෙයාලා හරි සතුටින් උසුළු විසුළු කරමින් තමයි ඉන්නේ. මේ වෙලාවේ යාලට රසම රස මස් හොද්දක් හම්බෙනවා. ඒ වගේම ටික වෙලාවක් යද්දී මෙයාලට ලියුමක් ලැබෙනවා. ඒ ලියුමේ තියෙන්නේ මෙයාලට ඇස් හදා ගන්න බැරි කතාවක්. ඇත්තටම මේ ලියුමේ තියෙන ටික කියවද්දිම බෙගුම් ජාන්ට වමන යන්නත් වෙනවා. ඒ ලියුමේ තියෙන්නේ ඒ ලියුමේ තිබ්බ විදිහට බෙගුම් ජාන්ලා ගෙදර හිටියා බල්ලෝ දෙන්නෙක්. එක බල්ලෙක් තමයි උයලා මෙතනට වෙලා තින්නේ. ඒ වෙන කවුරුත් මේ කබීර්. කබීරේ බල්ලව මරලා ඒ බල්ලගේ මස් තමයි මේ විදිහට බෙගුම් ජාන්ලා ඇතුළු තරුණියන්ට කන්න දීලා තියෙන්නේ. හටවල් දෙකක් හැදෙන්න යන වෙලාවක ඔයාලට ඔහම කකා බිබී ඉන්න බෑ. මේ ගෙදර හිස් කළා වහම යන්න කියලා තමයි මෙයාලට මේ පණිවිඩය තියෙන්නේ. ඉතින් මේ සිදුවීමත් එක්ක හැමෝම කලකිරීමටපත් වෙනවා. සලීම් Tamanටම දඩුවම් කරගන්නවා. මොකද මේ බල්ලෝ දෙන්න සලීම් එක්කමයි හිටියේ. මේ කබීර් කරපු දේ ගැන ඉලියාස් නම් ගොඩක් අකමැත්තෙන් ඉන්නේ. හැබැයි හරි ප්‍රසාද් නම් මේ වෙන දේ සම්බන්ධව කැමැත්තෙන් ඉන්නේ. මොකද අන්තිමට අර ගණිකා නිවාසී ඉන්න කට්ටිය යන්න හිත හදාගත්තා කියලා තමයි මෙයාලා හිතා ඉන්නේ. බෙගුම් ජානුත් මේ කරපු දේ අමතක කරන්නේ නැහැ. එයා වෛර බැඳ ගන්නවා. එයා ඊට පස්සේ දවසේම රජතුමාට එයාගේ නිවසට ආරාධනා කරනවා. වෙච්ච අකරතැබ්බේ කියනවා. හැබැයි රජතුමා මේ වෙලාවේදී බෙගුම් ජාන් හිනින්වත් නොහිතපු දෙයක් කියනවා. එයා කියනවා මම දිල්ලි ගියා. හැමෝත් එක්කම කතා කළා. මට තේරෙන විදිහට ඔයාලටත් මෙහෙන් යන්න වෙයි කියලා බෙගුම් ජාන්ට කියනවා. ඒ වගේම රජතුමා කියනවා රජතුමා දැන් රජා නෙමෙයි. මටත් ඉන්දියාව හෝ පාකිස්තාන දෙකෙන් එකක් තෝරගන්න කියලා ඉහලින් කියලා තියෙනවා කියලා. රජතුමා කියනවා බෙගම් ආණ්ඩුව කියන දේ පිළිගන්න කියලා. මේ ගණිකා නිවාසය අතෑරලා දාලා යන්න දැන් ඔයාලව බේරගන්න මට බලයක් නැහැ කියලා රජතුමා කියනවා. බෙගම් ජාන්ට මේ දේවල් වලට ගොඩක් කේන්ති යනවා. එයා සලීම්ට කතා කරලා කියනවා රජතුමාව ඉක්මනට කාමරයට එක් කරගෙන යන්න. එයා තව ටිකකින් මේ ගෙදරින් පිට වෙයි කියලා. රජතුමා කියනවා ඔයාට මැරෙන්න වෙන්නේ ඊටාම නරක විදියට කියලා. එදා දවස පුරාම හැඬු කඳුලින් බෙගම් ජාන් Tamanට වෙන්න යන දේ ගැන ගොඩක් ගැඹුරින් කල්පනා කරනවා. දැන් බෙගම් ජාන් සහ එයාගේ තරුණියන් පිරිස ලැහැත්ති වෙන්නේ රජයේ නිලධාරීන් එහෙම නැත්නම් පොලිසිය හමුදාවත් එක්ක සටන් කරන්න.
මෙයාලා ළඟ තුවක්කුත් තියෙනවා. සලිම් කියන්නේ කලින් පොලිස් නිලධාරියෙක්නේ. එයා ලවා වෙඩි තියන්න පුහුණු කරව ගන්නවා. තමන්ගේ නිවහන බේරගන්න මෙයාලා දිවාරය නොබලා මහන්සි වෙනවා. වෙඩි තියන්න පුහුණු වෙන අතරදී අපිට පේනවා ගුලාබෝ කියන අර මාස්ටර් ජීත් එක්ක දැන් සම්බන්ධයක් තියෙන කාන්තාව බෙගුම් ජාන් එක්ක ගොඩක් කේන්තියෙන් ඉන්නේ. එයාට වෙඩි තියලා මඩව දාන හැටි කල්පනා කරනවා. එදා හවස මේ ගණිකා නිවාසයේ ඉන්න තරුණියන් පිරිසක් සහ සුජිත් කඩේට යන පිටත් වෙනවා. මේ වෙලාවේදී කබීර්ගේ පිරිසට මෙයාලා හම්බෙනවා. කබීර්ගේ පිරිස මෙයාලා පස්සෙන් පන්නන්නත් පටන් ගන්නවා. පේන විදිහට මේ කබීර්ගේ මැර කණ්ඩායම මේ තරුණියන් සහ සුජිත්ට පහර දෙන්න සහ අතර කරන්න තමයි උත්සාහ කරන්නේ. මෙයාලා හයියෙන් දෝලා එක ස්ථානයක හැංගෙනවා. හැබැයි සුජිත්ට තේරෙනවා මේ මැරයෝගෙන් එයාලට බේරුමක් නැහැ කියලා. එයා කටහඬ අනුකරණය කරලා කාන්තාවගේ කතා කරන්න පටන් ගන්නවා. ඒ වෙන මොකටවත් නෙමෙයි. මෙතන ඉන්න තරුණියන් තුන්දෙනාව පිටමං කරලා පරිස්සමට ගණිකා නිවාසයට යවන්න මෙයා තනි වෙනවා. මෙතනට කබීර් ඇතුළු මැර කණ්ඩායම රැවටිලා ළඟා වෙනවා. ඉතින් කබීර් ඇතුළු මැර කණ්ඩායමට ගොඩක් කේන්ති යනවා මේ වෙලාවේදී. ඉතින් කබීර්ගේ මැර කණ්ඩායම මේ සුජිත්ව මෙතනදී මරලා දානවා. එයාගේ චිතකයට ගිනි දැල්ලෙද්දී සුජිත ආදරය කරපු කාන්තාව හඬා වැළපෙනවා. මේ සිදුවීමත් එක්ක මේ ගණිකා නිවාසෙන තරුණියෝ සහ බෙගුම් ජාන් ගොඩක් කැළඹීමට සහ කලකිරීමට පත් වෙලා තියෙන්නේ. එයාලා මේ ගණිකා නිවාසයට ආපු හැටි ගැන කතා වෙනවා. හැම තරුණියක්ම Taman ගණිකා නිවාසයට ආපු විදිහත් දැන් එයාලා මේ ගෙවන ජීවිතය ගැන කතා වෙනවා. හැමෝගෙම අදහස අපිට වෙන තැනක ජීවිතයක් නැහැ. මෙතන තමයි නිදහස තියෙන්නේ. ගෙදරදිවත් මෙහෙම නිදහසක් අපිට තිබුණේ නැහැ කියලා හැමෝම කියන්න පටන් ගන්නවා. බෙගුම් ජාන්ට මේ වෙලාවේදී ගොඩක් කේන්ති යනවා. එයා කියනවා දැන් අපේ ගණිකා නිවාසයේ දෙකට බෙදෙන්න යන්නේ ඉන්දියාව සහ පාකිස්තානයේ විදියට. ඔයාලත් ඔයාලගේ ගෙවල් වලට යන්න කියලා. මේ වෙලාවේදී මෙතන ඉන්න තරුණියන් එකට කැමති වෙන්නේ නැහැ. එයාලා කියන්නේ අපේ ගෙවල් වල මිනිසුන්ට අපේ නම්වත් දැන් මතක නැහැ. ඒ වගේම ගමේ ඉන්න පූජකයෝ අපිව මරාගෙන කයි කියලා. එයා කියනවා අපේ ගම් වල ඉන්නේ දවල්ට අපිව දකින්නවත් කැමති නැති මිනිස්සු. හැබැයි රැට අපි ළඟම ඉන්න මිනිස්සු. හැබැයි ඒ මිනිස්සු අපිව පිළිගන්න එකක් නැති වෙයි කියලා. ගෙදර හිටපු සුරතල් සත්‍යගේ මරණය, ඒ වගේම මෙයාලගේ උදව්වට ඉඳපු සුජිත්ගේ මරණය මෙයාලව කම්පණයටපත් කරලා ඉවරයි. මේ සටන අතහැරලා මේ තරුණියෝ කොහෙවත් යන්න ලෑස්ති නැහැ. බෙගම් ජාන් එකම තමයි ඉන්න කැමති. ඉතින් බෙගම් ජාන් එකට කැමති වෙනවා. හැබැයි එයා කියන්නේ ලාඩ්ලි කියන පොඩි ළමයාවයි ශබ්නම් කියන අරුතෙන් ආපු ළමයාවයි ඒ දෙන්නව මෙතනින් පිටත් කරලා යවන්න ඕන කියලා. හැබැයි ලාඩ්ලිව කොහෙවත් යවන්න එයාගේ අම්මා කැමති වෙන්නේ නැහැ. මේ එයා ඉපදුනෙත් මෙතන, මැරෙනවා නම් මෙතන මැරෙද්දාවේ කියලා එයාගේ අම්මා කියනවා. මේ හැමදේම අහන් හිටපු බෙගම් ජාන් මෙහෙම කියනවා. මේ හැමදේම සමතයකටපත් වෙනකන් ඔයාලගේ කැමති කට්ටියට ලක්නව් වල ඉන්න ගුරුජී ළඟට යන්න. එයාලට ආරක්ෂාවක් තියේ කියලා බෙගම් ජාන් කියනවා. මේක ගුලාබෝ අහන් ඉන්නවා. එයා එදා රෑම හොරෙන්ම මේ මන්දිරෙන් පිටවලා යන්නයි මේ හදන්නේ. එයා ගිහිල්ලා මාස්ටර් ජීව හම්බෙනවා. මාස්ටර් ජී මේ වෙලාවදී අහන්නේ ඔයා බෙගම් ජාන්ට හැමදේම කියලා ලියුමක් ලියලා නේද ආවේ කියලා. ගුලාබෝ කියනවා ඔව් කියලා. හැබැයි මෙයාලට වැඩිදුර යන්න හම්බෙන්නේ නැහැ. මෙතෙන්ට බෙගම් ජාන් සහ සාලයිම් වෙනවා. හැබැයි මේ දෙන්න හොරෙන් පැනලා යන හින්දා බෙගම් ජාන් මේ දෙන්නව නවත්තන්නේ නැහැ. ඒ දෙන්නට යන්න දෙනවා. මෙතන ටික දුරක් ඇද්දි කබීර් කියන මැරයා එයාගේ මැර කණ්ඩායමත් එක්ක මෙතනට ඇවිල්ලා ඉන්නවා. එයා ගුරුජීට මුන්ට හම්බෙනවා. ඒ දෙන්නට මෙතන යන්න ඉඩ ඇරලා ඒ මැර කණ්ඩායමට විසිල් එකක් ගහලා සටනට සූදානම් වෙන්න කියලා කබීර් පණිවිඩයක් දෙනවා. බෙගම් ජාන්ටත් තේරෙනවා මෙතන මොකක් හරි වැරද්දක් වෙන්න යන්නේ කියලා. එයාත් ලෑස්ති වෙන හදන යුද්ධයකට. මේ අතරතුරේ අපිට පෙන්නනවා මාස්ටර් ජී සහ ගුලාබෝ. ගුලාබෝ හිතා ඉන්නේ මේ මාස්ටර් ජී ඇත්තටම මෙයාට ආදරේ හින්දා තමයි මේ එක් කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ ගුලාබෝව අශ්ව කරත්තයකට නගවනවා. නගවලා ඉතින් යන්න පිටත් වෙන්න හදන්නේ. ඇත්තටම දෙන්නම නෙමෙයි යන්න පිටත් වෙන්නේ. ගුලාබෝ අහනවා ඇයි මාස්ටර් ජී ඔයා එන්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ මෙයා කියන්නේ බෙගම් ජාන් දෙපාරක් විතර මැරුම් කනවා බලන්න ඕනේ කියලා. ඒ වගේම මේ වෙලාවේදී ගුලාබෝ අහනවා අපේ කසාද ගැන මොකද්ද වෙන්නේ කියලා. එතකොට මාස්ටර් ජී මේ ගුලාබෝට ජීවිතේට හිතපු නැති දෙයක් කියනවා. ඒ තමයි ගණිකාවන්ට ඉන්නේ ගැනුම් කරෝ මිසක් මහත්වරු නෙවෙයි කියලා. ඊට පස්සේ රතේ ඉන්න පිරිමි දෙන්නෙක් මේ ගුලාබෝව දූෂණය කරන්න පටන් ගන්නවා. දැන් මට පෙන්වන්නේ සටනට ලැහැස්ති වෙන බෙගම් ජාන්ව. ඉතින් මේ විදියට බෙගම් ජාන් සහ අනිත් තරුණියන් කතා බහ කරන්නේ එක පාටම සාලිනින් යහුල්ට වෙඩි පහරක් එල්ල වෙනවා. ඒ වෙඩි තියන්නේ කබීර් සහ මැර පිරිස. තරුණියන් ටිකත් නිකන් ඉන්නේ. එයාලට දැන් තුවක්කුව හැසිරීම පිළිබඳ පුහුණුවක් තියෙනවා. එයාලත් ආපස්සට වෙඩි තියන්න පටන් ගන්නවා. පේන විදියට මාස්ටර් ජීත් ඉන්නේ මේ කබීර්ගේ පැත්තේ. මේ වෙඩි සටන දරුණුටම කෙරීගෙන යනවා. දෙපැත්තෙම ඉන්න පුද්ගලයන්ට මේ වෙඩි පහර නිසා ගොඩක් තුවාල වෙනවා. මේ තරුණිය පිරිසට වෙඩි තියලා ඉවරයක් කරලා දාන්න කබීර්ගේ කට්ටිය ලේසි කියලා හිතුවට ඇත්තට මේක ලේසි වෙන්නේ නැහැ.
මොකද මේ සටන තරුණයෝ ටික කොහොමඩවත් ලේසියෙන් අත්හරින්න නැති පාටයි. හැබැයි ටික වෙලාවක් ඇද්දී මෙතන ඉන්න ගණිකා නිවාසින තරුණයෝ දෙන්නෙට දැඩි ලෙස වෙඩි පහරවල් කීපයක් එල්ල වෙනවා. මේ අතර අපිට පෙන්වනවා ශබ්නම් සහ ගණිකා නිවාසයේ හිටපු අම්මයි කුඩා දැරියයි. එයාලා පැනලා යන ගමන් තමයි ඉන්නේ. එයාලා ශ්‍යාම් සිං කියන පොලිස් නිලධාරියාට හවු වෙනවා. දැන් මේ ශ්‍යාම් සිං කියන පොලිස් නිලධාරියා හදන්නේ මෙතන ඉන්න වැඩිමහල් කාන්තාව දෙන්නව දූෂණය කළා දාන්න. හැබැයි මෙතන ඉන්න කුඩා දැරිවි ඉස්සරහට එනවා. එයා නිර්භීතව ශ්‍යාම් සිං ඉස්සරහට එනවා. මේ කුඩා ළමයා මේ ශ්‍යාම් සිංගේ දුවගේ වයස. ඉතින් ශ්‍යාම් සිංට ලැජ්ජ හිතෙනවා. එයා මේ ළමයින්ට යන්න දෙනවා. ඉතින් ඒ විදිහට මේ තුන්දෙනා බේරනවා. මේ අතරතුරේ අපිට පෙන්නනවා අර කාරත්තයක් ඇතුලේ අමානුෂික විදිහට දූෂණයට ලක්වෙච්ච ගුලාබ් කබීර් ඇතුළු මැරකණ්ඩෑම ඉන්න තැනට හොර රහසය ඇතුල් වෙනවා. එයා ලං වෙන්නේ මාස්ටර් ජී ළඟට. පිටිපස්සෙන් ආපු ගුලාබ් මාස්ටර් ජීගේ බෙල්ල කපලා මරලා දානවා. එයාත් ගොඩක් තුවාල වෙලා ඉන්නේ. එතනම ගුලාබ් ඇදගෙන වැටෙනවා. දැන් ඇත්තටම මේ ගණිකා නිවාසින තරුණියුන්ට ගොඩක් තුවාලයි. මේ වෙලාවේ කබීර් ඉන්න පැත්තට ඉල්ලියස්තා හරි ප්‍රසාද් දෙනවා. පන්දම් මගයක් ගත්ත මිනිස්සු පිරිසක් මේ මන්දිරය දිහාවට යනවා පෙන්නනවා. ඒ මිනිස්සු මන්දිරය ඇතුළට තමන්ගේ අතේ තියෙන ගිනි පන්දම් ටික විසික් කරලා මන්දිරේ ගිනි තියනවා. ඉතින් මේ මන්දිරය හොඳටම ගිනි ගන්නවා. කබීර් හිතන්නේ හැමදේම ඉවරයි කියලා. ඇත්තටම මේ වැඩේට කබීර්ට අනදීපු ඉල්ලියාස්ට සහ හරි ප්‍රසාද්දත් දැන් මේ වෙන දේ ගැන ලොකු කනගාටුවක් තමයි ඇති වෙලා තියෙන්නේ. කබීර් ඇතුළු පිරිස හිතන්නේ මෙතනින් සටන ඉවරයි කියලා. මොකද දැන් මේ ගණිකා නිවාසය හොඳටම හිටි ගන්නවා. හැබැයි ගණිකා නිවාසයේ ප්‍රධාන දොර අරගෙන මේ සටන්කාමී තරුණියෝ ටික තුවක්කුත් අරගෙන එනවා. මේ මැරෙවුන්ට වෙඩි තියන පටන් ගන්නවා. හැබැයි ඒක අවස්ථාවක මේ මැර කණ්ඩායම අතින් සලීම් කියලා මෙයාලත් එක්ක ආරක්ෂාවට හිටපු අර හිටපු පොලිස් නිලධාරියව මේ මැරෙවු ටික ගිනි තියලා මරලා දානවා. මේක හැමෝටම ලොකු කම්පනයක් දැනෙන අවස්ථාවක්. මේ දේවල් දිහා බලයින කබීර් ඉලියස්ට හරි ප්‍රසාද්ට කියනවා. මහත්තයා දැන් මෙතන සටනක් නැහැ. මගේ කොල්ලෝ ටික පොඩි වෙලාවකට මේ ගණිකා නිවාසයෙන් විනෝදයක් ගන්න හදන්නේ. ඒ හින්දා ඔයාලා මෙතන හිටියේ නැතත් කමක් නැහැ කියලා කියනවා. පේන විදිහට මෙයාලා මේ කාන්තාව ටික දූෂණය කරන්න හදන්නේ. අන්තිමට කොහොම හරි ඉතුරු වෙන්නේ බේගම් ජාන් ඇතුළුව තවත් තරුණියන් 4 දෙනෙක් විතරයි. මේ කාන්තාවන් 5 දෙනා තවන් මෙච්චර කල් නිදහසේ හිටපු මන්දිරය දිහා බලාගෙන ඉන්නවා. ඒ මන්දිරය දැන් ගිනිබත් වෙනවා. තමන් එක ඉඳපු ගොඩක් තරුණියෝ මිය ගිහිනුත් ඉවරයි. හැබැයි කබීර් එලියාස හරි ප්‍රසාද් හීනෙන්වත් හිතමු නැද්ද මේ තරුණිය 5 දෙනා මේ වෙලාවදී කරනවා. එයාලා කරන්නේ මේ ගෙදර ඇතුළට හිමින් හිමින් ගමන් කරන එක. මේ කාන්තාව ටික හිමින් හිමින් මේ ගෙදර ඇතුළට ගිහිල්ලා ඒ ගෙදර ප්‍රධාන දොරටුව වහලා දානවා. මේක කොහොම කිව්වත් එලියාස්ට සහ හරි ප්‍රසාද්ට ලොකු කම්පනයක් ගෙන දෙන අවස්ථාවක්. මේ කාන්තාව 5 දෙනා ගෙදර හිටපු වැඩිමහල් කාන්තාව ඉන්න ඇඳට යනවා. ඇඳ ගාව වට වෙලා වීර කාන්තාවක් වන පද්මාවතිගේ කතාව අහගන්නවා. ඉතින් මේ අතරතුරේ මේ ගෙදරත් එක්ක මේ කාන්තාව 4 දෙනා ජීවිතක්ෂරපත් වෙනවා. ඉතින් මේ විදිහට මේ කාන්තාවන් 6 දෙනාගේම ජීවිත මේ ගෙදරත් එක්කම ගිනිබත් වෙලා යනවා. මේ සිද්ධිය සුළුපටුවට තැකුවට ඉලියාස් අන්තිමට තමන්ගේ ජීවිතේම නැති කරගන්න පවා මේකෙන් උත්සාහ කරනවා. හරි ප්‍රසාද් ලොකු කම්පනයකින් ඉන්නේ. එයා බේබද්දෙක් විදියට තමන්ගේ ජීවිතය ඉතුරු කාලේ ගත කරනවා. මේ කම්පනය ඉලියාස්ට කොච්චර දැනෙනවද කිව්වොත් එයා තමන්ගේ පිස්තෝලය කට ඇතුළට ඔබාගෙන තමන්ගේම සියදිවි හානි කරගන්නවා. ශ්‍යාම් සිං පවා තමන්ගේ රස්සාව අත්හරින තත්ත්වයට පත් වෙනවා. ඒ එයා දැකපු දර්ශන හින්දා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ෆිල්ම් එක අවසන් වෙන්නේ. ෆිල්ම් එකේ වරුණාට මං ගැන පොඩි පණිවිඩයක් දෙන්න හිතුවා. මගේ නම මෙවන්න නවත් මොරඩෝ කැම්පස් එකේ NDT එකේ සිවිල් ඉංජිනේර් කෙනෙක් විදිහට අයි මුණ මගේ එක වැඩක් තමයි මේ ඔයාලා බලන සිනමා ප්ලස් සහ පික්චර් බසාරේ channel එක. හැබැයි මගේ ආසම වැඩේ තමයි ඉගැන්වීම. මම වෘත්තීය සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරයෙක්. ඉතින් ඊළඟ වාරේ ඉඳන් ඔයාට ඔයාගේ දුවට පුතාට මගේ ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අලුත් වෙන අලුත් වාරේ මගෙත් එක්ක ගණිතය දකින්න කැමති නම් රෙජිස්ට්‍රේෂන් එකට දැම්ම කතා කරන්න 077 297 15 27. එනම් හැමෝටම සුබ දවසක්.